ඉතින් ආයිබෝන් මගේ යාළුවෝ හැමෝටම අපි කාලයක් තිස්සේ සැලසුම් කරගෙන තමයි මේ RSL YouTube channel එක පටන් ගන්න හේතුවේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ලංකාවේ දැන් ඇනිමේෂන් සයිට් එකට නැත්තම් අපි බලන කාටුන් සයිට් එකට ලොකු තැනක් දෙන්න ආයතනයක් නිර්මාණය කරලා දෙනවා මොකෝ ඇකඩමි කියලා. ඉතින් මම හිතනවා අනාගතයේදී අපේ නංගිලා මල්ලිලාට මේක ලොකු ශක්තියක් වේ කියලා. ඉතින් අන්න ඒක හින්දා අපි හිතුවා මෝහෝ ඇකඩමි එකට යන්න සිහින දරන සියලුම දෙනා වෙනුවෙන් අපි හොයාගත්ත දැනුම ඔයාලට දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක හින්දා තමයි අපි graphic design site එකකින් ඒ කියන්නේ මොන හරි අධ්‍යාපන කටයුතු හෝ නැතිනම් වෙනත් රැකියාවක් කටයුතු සඳහා යන අයට Photoshop AI InDesign. ඉතින් මේකේ අපි මූලික බේසික් ටික අපි කියලා දෙන්නේ නැහැ. මොකද මේ වෙද්දි YouTube channel 10000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවෙත් නිර්මාණය වෙලා තියෙනවා මේ බේසික් කොටස් කියලා දෙන. ඉතින් මේ වගේ ඇඩ්වාන්ස් ඒ කියන්නේ අපි කියමුකෝ ඉන්ටර්නැෂනල් මට්ටමේ සාමාන්‍යයෙන් බිස්නස් කාඩ් එකක් හදන විදිහ නැත්නම් පෝස්ට් එකක් හදන විදිහ ඒ වගේ ඩිසයින් කියන්නේ දිලිසෙන ඔයාලා දැක්කම රාසයෙන් තියෙන අල්ටිමේට් ගතිය තියෙන අන්න ඒ වගේ දේවල් තමයි ටිකක් කියලා දෙන්න හදන්නේ. ඊට පස්සේ ලංකාවේ නැතිම දෙයක් අපි ලොකු සැලස්මක් අනුව තමයි මේක ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. කියන්නේ කොමික් බුක් නිර්මාණය. කොමික් බුක් නිර්මාණය කියන්නේ අපි දන්නවා ලංකාවේ තරුණ සමාජයෙන් ගත්තොත් ගොඩක් පිරිස කොමික් සයිට් එකට ආසයි කියලා. ඉතින් ගොඩක් ඇනිමේ සයිට් එකට ආසයි නැත්නම් Marvel DC AN ස්ටයිල් එකට ආසයි. ඉතින් අපිත් උත්සාහ කරනවා අනිවාර්යෙන්ම ඔයාලට ඉස්සරහ කොමික් බුක් එකක් එළියට දාන්න. ඉතින් ඊට කලින් අපි හිතුවා මේක නිර්මාණය කරන්න කොහොමද, කලර්ස් කරන්නේ කොහොමද, එතකොට මේකේ පැනල්ස් බෙදා ගන්න කොහොමද, කැරක්ටර්ස් නිර්මාණය පැනල්ස් වලට දාන්නේ කොහොමද, අන්න ඒ වගේ දේවල් හැම දෙයක් ඇත්තටම අපි හොයාගත්ත හැම දැනුමක්ම ඔයාලට කොමික් සයිට් එක කොමික් බුක් එකක් නිර්මාණය කරන්න තමන්ටම කොහොමද කොමික් බුක් එකක් නිර්මාණය කරන්නේ කියලා කියලා දෙන්න තීරණය කරා. ඉතින් දෙවෙනි එක තමයි CGI VFX site එක. ඉතින් මේකට අවශ්‍ය softwares මොනවද, ඒවා ගන්න පුළුවන් website මොනවද, කොහොමද basic එකේ නම් යන්නේ කියලා නැත්නම් CGI VFX කියන්නේ මොකක්ද කියලා හරියටම ඔයාලට කියලා දීලා වැඩේ පටන් ගන්නවා. ඉතින් ඊළඟ කොටස තමයි character modeling ගැන කිව්වොත් ZBrush තමයි උඩින්ම ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවා Godzilla අපි බලන ෆිල්ම්ස් එකක් තියෙනවා Godzilla කියලා. ඉතින් Godzilla කියන ෆිල්ම්ස් එකේ 1980 ගණන් වල ඊටත් වැඩි මං හිතන්නේ. ඉතින් ඒ ගණන් වල මම වෙන විස්තර වලට ඉස්සරහ දාන්න. ඉතින් මේ කැරක්ටර් එක ඩිසයින් කරන්නේ ZBrush අරන්. ZBrush කියන්නේ ඇත්තටම ලොකු විප්ලවයක්. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම මුලින් නම් කියලා දෙනවා ZBrush. මොකද ZBrush උයි කොමික් සයිට් එක CGI VFX කියන සයිට් ටික අපිට ඉගෙන ගන්න තියෙන ඉංග්‍රීසි පුළුවන් කට්ටිය ඉන්නවා, බැරි කට්ටිය ඉන්නවා. අන්න ඒකෙන් හින්දා තමයි අපි මෙතෙක් අවුරුදු ගණනාවක් හොයාගත්ත දැනුම ඔයාලට සමාජගත කරන්න ඕනේ කියලා අනාගත පරපුර වෙනුවෙන් තමයි මේ විශේෂයෙන්ම මේ දේ අපි කරන්න තීරණය කරේ. ඉතින් මුලින්ම මම අතුළු මගේ කණ්ඩායම ලොකු වෙහසක් ගත්තා මේ දේවල් ඔයාලට ඉදිරිපත් කරන්න කාලයක් තිස්සේ. ඉතින් ඒකට හොඳම විස්තර මේ YouTube channel එක කියලා විශ්වාස කරනවා. ඉතින් පුළුවන් විදිහට ඔයාලට යාළුවන්ට share කරලා ඔයාලත් මේ වීඩියෝ බලලා ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න. මොකද ඊළඟ වීඩියෝ එක මොන විදිහටද එන්න ඕනේ කියලා නැත්තම් කවුරුහරි කමෙන්ට් එක දාලා තිබ්බොත් අපිට මේ වීඩියෝ එක ඕනේ අපිට මේ කියලා දෙන්න කියලා අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එක අපි පුළුවන් ඉක්මනින් හදලා එදාම දානවා.